මුදල් කියන්නේ අපි කාගෙත් ජීවිතේ ළඟින්ම බැඳිච්ච නෑයනේ. ඉතින් මට හිතුණා අද මුදල් ගැන කතා කරන්න ඕන කියලා. ඉතින් යන්කෝ මගේ මේ පුංචි මේසේ අස් කරගන්න ගමන්ම මං කොහොමද මුදල් මැනේජ් කරගන්න කියලා අද ඔයාලට කියලා දෙන්නම්කෝ. ඉතින් ඔයාලගේ අතෙත් මුදල් හැම වෙලේම ගැවසුණාට පොඩි හෝ ඉතිරියක් නැති වෙන්න පුළුවන්. අපේ මහත්තුරු ඉතින් ගොඩක් මහන්සියෙන් අපිට හම්බ කරලා ගෙනත් දෙන්නේ අපි අර පිරිමැස්මින් කටයුතු කරයි කියන විශ්වාසයෙන්නේ. ඉතින් කාන්තාවෝ වෙච්ච අපිට ගොඩක් අර පිරිමැස්ම කියන දේ ඉතුරුවක් කියන දේ තියෙන්න ඕන දෙයක්නේ. ඉතින් මට හිතුණා ඒකට පොඩි වැඩක් කරන්න ඕන කියලා. ඉතින් මම මේ 2026 අලුත් අවුරුද්දට මුදල් ටිකක් ඉතිරි කරගන්න ඕන නිසා මෙන්න මේ වගේ පුංචි වැඩක් කරා. ඉතින් ඔයාලත් බලන්නකො හොඳයිද කියලා. ඔයත් ඉතින් පොඩි හරි අදහසක් මේකෙන් ගන්නවා නම් තමයි මම ගොඩක් කැමතියි. ඉතින් යාළුවනේ මට හිතුණා අයවැය පොතක් හදාගන්න ඕනේ කියලා. ඉතින් මම ඔන්න ඔය විදිහට තමයි අයවැය පොත 2026 වර්ෂයට හදාගත්තේ. ඉතින් මේකේ මම හැමදේම සටහන් කරගන්න තමයි හිතුවේ. එතකොට මට වෙන වියදම්, ඒ වගේම ලැබීම්, ඊට පස්සේ මම කොච්චරක් ඉතුරු කරනවද මේ හැමදේම මට සටහන් කරගන්න පුළුවන් මේ විදිහට. මම මේ විදිහට තමයි පිටුව සකස් කරගත්තේ. ඉස්සෙල්ලාම මම දාගන්නේ ලැබීම් පැත්ත, ඊට පස්සේ වියදම් කරන කොටස, ඊට පස්සේ තමයි මම ඉතුරු කරන කොටසට යන්නේ. ඔන්න මම මාස 2ක් මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉවරයි. මට ජනවාරි මාසේ නම් මේ අදහස ඒ තරම් ලොකුවට දැනුනේ නෑ. මම ඒ නිසා ජනවාරි අතහැරලා පෙබරවාරි මාර්තු ඉඳලා පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි පොඩි මුදලකින් මම ඉතුරු කරන්න පටන් ගත්තේ. මහත්තයා හම්බ කරලා දෙන පඩියයි ඊට අමතරව ගෙදරට එන ආදායමත් එක්ක මම මේ පොත හදලා තියෙන්නේ. ඉතින් ඔයත් පොඩි අදහසක් ගන්නකො. රුපියල් 160න් පටන් ගත්ත මගේ ඉතිරි කිරීම අද ටිකක් සාර්ථක වෙගෙන යනවා. 1,34,500ක මට ලැබීමක් තිබිලා 1,53,740ක වියදමක් තිබිලා බොහොම පොඩි ගාණක් තමයි ඉතුරු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ආදායමට වඩා වියදම වැඩි නේද කියලා. ඇත්තටම දැන් මේ කාලේ හැටියට නම් ආදායමට වඩා ගොඩාක් වියදම වැඩි වෙනවනේ. ඉතින් එහෙව් එකේ පොඩි හරි ඉතිරියක් කරගන්න අපි ඉගෙන ගන්නටත් ඕන නේද? ළඟින් සිංහල අලුත් අවුරුද්දට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා මුදල් ටිකක් වැඩිපුර ඉතුරු කරගන්නටත් ඕනනේ. බඩු මුට්ටු ටිකක් ගේන්න ඕනේ. ඇඳුම් පැළතුම් ටිකක් ගන්න ඕනේ. ඉතින් දරු පැටවුන්ත් එක්ක මේ කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට ගෘහිණියක් වෙච්ච අපිට ඉතුරු කරගන්න පැත්ත ටිකක් වැඩි කරගන්න උනන්දු වෙන්න විතරයි ඕනන්නේ. ඔයත් අදම ක්‍රියාත්මක වෙන්න ඕනේ. රුපියල් 100න් පටන් අරගෙන ටිකෙන් ටික වැඩි කරගත්තම අපි දන්නේම නැතුව අපේ කැටේ පිරෙන්න අවස්ථාව තියෙනවා. තව දෙයක් කියන්නම් ඔයාට. සල්ලි කියන්නේ අගෙන් අඩු වුණාට වටිනාකම ගොඩාක් වැඩි. ඒ නිසා පොඩි මුදලටත් ලොකු වටිනාකමක් දෙන්න ඔයා පුරුදු වෙන්නත් ඕනේ. එතකොට තමයි සල්ලි කියන දේවල් අපි ළඟට ගලාගෙන එන්න පටන් ගන්නෙ. කොයිම වෙලාවකවත් ඔයා සල්ලි පොඩි කරන්නටවත්, ඉරලා දාන්නටවත්, බිම දාලා පා ගන්නටවත් හිතන්නටවත් එපා. අපිව හිඟන්නේ කරන්නට ඒ දේ හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා අද ඉඳන්ම සල්ලි වලට ගරු කරන්න ඕනේ කියලා හිතා ගන්න ඕනේ. එතකොට අපි දන්නේම නෑ අපේ පර්ස් එක සල්ලි වලින් පිරීලා ඉතිරෙන්න පුළුවන්. සල්ලි වලට ගරු කරන තරමට තමයි සල්ලි අපි ළඟ රැඳිලා තියෙන්නේ. ඒ නිසා අද මේ හොඳ දේවල් වලට ගොඩාක් ආදරෙන් සලකන්න පුරුදු වෙන්න. ඉතින් මේ මොන කතා කිව්වත් අපි ඉතුරු කරගන්න තෝරගන්න කැටේ ගැනත් පොඩි සැලකිලිමක් දක්වන්න වෙනවා. මොකද මේ කැටේ හැඩේ ගැන, ඒ වගේම පාට ගැනත් ඔයා වැඩිපුර හිතන්න ඕනේ. මොකද සල්ලි ඉතුරු කරන්නට හොඳ දෙයක් වෙන්නත් ඕනනේ. මම නම් තෝරගත්තේ මේ වගේ පොඩි ඇත් පැටියෙක්. සල්ලි වලට ගොඩාක් හොඳ සංකේතයක් තමයි ඇත් පැටියා කියන්නේ. ඉතින් මම හිතුවා මේ පාටත් මේ රූපෙත් මගේ ඉතිරි කිරීමට ගොඩාක් ලොකු සහයෝගයක් දෙයි කියලා. ඉතින් ඔයත් මේ වගේ දේවල් තෝරගනිද්දී ඒ ගැනත් පොඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ පර්ස් එකෙන් මම රුපියල් 100ක් හරි දවසට ඉතුරු කරන්න තමයි ගොඩාක් උත්සාහ කරන්නේ. මොකද දැන් මට හරි ආසයි. මගේ පොතත් ලියවෙන ගමන්ම මගේ කැටෙත් පිරෙනවා නම් ඒක මට දැන් පුරුද්දක් වෙලාද කොහෙද? ඉතින් ඔයත් අදම මේ පුරුද්ද ඇති කරගන්න ඕනේ.
මම මේ වීඩියෝ එක ඔයාට කරන්න බලාපොරොත්තු වුණෙත් මේ අවුරුද්ද අවසාන වෙනකොට ඔයා හොඳ ඉතිරි කරන්නට පුරුදු වෙන කෙනෙක් වෙන්නත් ඕන නිසා තමයි. ඉතින් තව දෙයක් කියන්නම්. සල්ලි පොඩි කරන්න පුරුදු වෙන්න හොඳ නෑ කියලා මං කිව්වනේ. ඉතින් මම මේ සල්ලි පොඩි කරලා මේ කැටේට දානව නෙවෙයි. කැටේට ලේසියෙන් දාගන්න ඕන නිසායි මේ විදිහට නමලා දාගන්නේ. ඔයා දන්නවනේ මේ සබාදාමේ අපි වෙනුවෙන්ම මැවිච්ච දෙයක් තමයි මේ සල්ලි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ දේවල් වලට ගල් කරලා ඒ දේවල් අපි ළඟට ලබා ගන්න විදිය අපිම තමයි පුරුදු වෙන්න ඕනන්නේ. ඉතින් මම හිතනවා මගේ අද වීඩියෝ එකෙන් ඔයාලත් පොඩි අදහසක් ගන්න ඇති කියලා. හැම වෙලාවෙකම මුදල් වලට ලොකු ගෞරවයක් ඒ වගේම වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න. ඉතින් එහෙනම් අදට මම ගිහින් ඉන්න. තව දවසක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් මෙන විශ්වාසයෙන් එන පොරොන්දුවෙන් අදට යන්න. පරිස්සමින් ඉන්න. මුදල් පුරුදු වෙන්න මුදල් ඉතුරු කරගන්න ගොඩාක් උත්සාහ කරන්න. එහෙනම් අදට ගිහින් එනකම් පරිස්සමින් ඉන්න.